සිද්ධියක් උනායින් පස්සේ මේක ගැන බොහොම ටික කාලයයි කතා කරන්නේ. එතකොට නීතිඥවරයෙක් වශයෙන් ලංකාව කියලා කියන්නේ ওই නීතිය තියෙනවනේ. ප්‍රයෝජනයක් වුණාම ඒක නීතියක් තියෙනවා. ඇයි මේක ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ සහ ඔබතුමියන්ට බලාපොරොත්තු වෙනවා දැන් මේක මෙතනින් මේ සිද්ධිය වුණායින් පස්සේ මේක නවතිනවද? ඒක අපි එක දිගට කන්ටිනියු වෙන්නේ නැති හින්දා ඒකට සාධාරණයක් වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. පළවෙනි ප්‍රශ්නේ නීතියක් තියෙනවා කියන්නේ නීතියක් තියෙනවා. නීතිය ක්‍රියාත්මක වෙන අවස්ථාවක් තියෙනවා. මොකද සහ ලංකාවේ නීති ඉස්සරහට එන්නේ නැති මේ වගේ සිද්ධි ඕන තරම් තියෙනවා. සමහරවිට මේ දරුවට තිබිච්ච හයිය නිසා හෝ මේ දරුවන්ගේ දෙමාපියන්ට තිබිච්ච හයිය නිසා මේ සිද්ධි එළියට එන්නේ නැති. හැබැයි අපි නොදන්න මේ වගේ සිද්ධි දවස ගානේ මේ ලංකාව පුරා වෙනවා. එතකොට සමහරවිට ඒ දරුවෝ දන්නේත් නැහැ අපි අපයෝජනට ලක් වෙනවා කියන එක එච්චරට සාමාන්‍යීකරණය වෙලා ඒ දරුවන්ට. ඉතින් ඒක නිසා මම කියන්නේ ඉස්සෙල්ලම අපි පාසල ඇතුළේ මේ අධ්‍යාපන ක්‍රමය හදන්න ඕනේ. මේ දරුවන්ට අපේ දරුවන්ට කිසිම තැනක ලිංගික අධ්‍යාපනයක් නැහැ. ඒතකොට තමන්ව ප්‍රොටෙක්ට් කරගන්නේ කොහොමද කියලා අපේ ළමයි දන්නේ නැහැ. මොකද්ද මේ කවුරු හරි අපේ අපේ අකමැත්තෙන් අත ගන්න එක වැරද්දක් කියලා දරුවෝ දන්නේ නැහැ. දැන් මෙතන මේ සමහරට දරුවා දුර්වලයි. ඒතකොට තමන් පාලනය කරන ගුරුවරයෙක්ෝ තමන්ගේ වැඩිහිටියෙක් තමන්ට කරන දේවල් වරදක් විදිහට දකින්නෙත් නැහැ. සමහරට එච්චර දැනුවත්භාවයක් නැති නිසා මම හිතනවා ඉස්සෙල්ලම කරන්න ඕන අපි මේ සමාජය දැනුවත් කරන්න ඕන සහ නීති ඉස්සරහට යන්න බය නැතුව තමන්ට වරදක් වුණොත් අපි පෞරුෂය හදන්න ඕනේ දරුවන්ගේ වරදක් වුණොත් ඒ වෙනුවෙන් නැගීටින්න. ඇත්තටම නීතිය තියෙනවා. අපි හොඳටම දන්නවා රටේ නීතිය තියෙනවා. නීතිය ක්‍රියාත්මක වීමේ අඩුපාඩු සෑහෙන දුර්වලතා තියෙන සමහරට ඇත්තටම අපයෝජනයක් සිද්ධ වුණත් අවශ්‍ය සාක්ෂි නැති වෙන්න පුළුවන් සමහරට තියෙන දේශපාලනික බලපෑම් නිසා ඒ සාක්ෂි නැති කරා වෙන්න පුළුවන් එහෙම ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් මේ ඔක්කොම නිකන් අවුල් වෙච්ච සමාජයකනේ අපි ඉන්නේ. ඒක කැලලක් විතරක් ලේසි නෑ හදන්න. හැබැයි මම හිතනවා හදන්න පටන් ගන්න ඕන තැන මේක කියලා. තාපරි ප්‍රශ්නයක් දැන් අපි ගත්තාම මේ සර්ට් එක වගේ ආයතන නීති ශික්ෂක කියලා ගන්නවා අද වෙද්දී ක්‍රියාත්මක වෙන්නේ හරිම දුර්වල මට්ටමක. ඒකට මමත් පෞද්ගලිකව ප්‍රශ්න වෙලා දෙනවා. මොකද මටත් පෞද්ගලික ප්‍රශ්නයක් වෙච්ච වෙලාවක සෝෂල් මීඩියා හරහා මම CID එකට කම්ප්ලේන්ට් කරලා තියෙනවා. ඒතකොට ඒගොල්ලෝ කියන්නේ මේ සෙක්ෂුවල් හැරස්මන්ට් එකක් තියෙනවා නම් විතරයි නඩු දාන්න පුළුවන්. ඒ අර අපිට කොච්චර සමාජ මාධ්‍ය ජාල හරහා කොච්චර අපයෝජන අපහාස මොන දේ වුණත් නීතිය ක්‍රියාත්මක කිරීමේ තියෙන අපහසුතාවය වැඩි. සහ තියෙන පහසුකම් අඩු. ඉතින් නීතිය තිබ්බට නීතිය ක්‍රියාත්මක කරන්න තියෙන ආයතනවල තියෙන අඩුපාඩු. ඒවත් එක මේ විසරහට යනවා අඩුයි සහ ගොඩක් ගැහැණු ළමයි පුරුදු වෙලා තියෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් වුණා මේක හංග ගන්න. මොකද එයා තවදුරටත් ඒ ප්‍රශ්න නිසාම තවත් ලැජ්ජාවටපත් වෙන නිසා. ඒතර අපි හදන්න ඕනේ ඒ ඔලු ටික හදන්න ඕන. එහෙම නෙමෙයි. ඔයාලට ප්‍රශ්නයක් වුණොත් ඔයා ඉස්සරහට එන්න ඕන. ඔයා වෙනුවෙන් ඔයා පෙනී හිටින්න ඕන. එතකොට තමයි තව කෙනෙක්ට හයියක් වෙන්නේ සහ අර ප්‍රශ්න ඇති කරපු මිනිස්සයා එතනින් නතර වෙන්නේ. එහෙම නොවුනොත් ඔක දිගින් දිගට සිද්ධ වෙනවා. ඒක නිසා ඇත්තටම මෙතන දැනුවත් කිරීම තමයි ලොකුම දේ සිද්ධ වෙන්න ඕන. සහ ගැහැණු ළමයින්ගේ. මොකද ඇත්තටම අපි දන්නවා අපි ගැහැණු කියලා විශේෂ කරන්නේ හැමතිස්සෙම මේ සමාජයේ වැඩියෙන්ම පීඩාවට ගැහැණු සහ දරුවෝ පත් වෙන නිසා. ඒ අර වෙන කිසි දෙයක් විශේෂයක් අවශ්‍ය නැහැනේ. නමුත් ඒගොල්ලන්ව දැනුවත් කරන්න ඕන, පෞරුෂවත් කරන්න ඕන මේවට මූණ දෙන්න. එහෙම නැතු ඉතින් අපිට මේ හැමෝම හදන්න යන්න හරි අමාරු වැඩක්. නීතිය තියෙනවා. නීතිය ක්‍රියාත්මක කරන තැනට උන් ගන්න ඕන.